හායි යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් පොඩි වීඩියෝ එකක් ගෙනාවා අද බලමු ඉතින් අද දවස කොහොමද ගත කරන්න කියලා. ඉන්නේ අයියයි මල්ලි දෙන්නම. මල්ලිට නම් ඉතින් හරි ප්‍රශ්න පේනවනේ. බලමු ඉතින් අද දවස කොහොමද අපි ගත කරන්න කියලා. පේනව නේද? අම්මා වාඩි වෙලා හිටියේ ඉතින් එනවා දුවගෙන. කොහොම තමයි ඉතින් එයාලගේ වැඩ. ඉතින් ටිකක් තිබ්බා. ඒකත් හොදලා වැලට දාන්නයි මේ හදන්නේ මම. අයි ඉතින් දවස ගෙවන්නේ. මගේ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවති නුඹ මගේ ළඟ උන්නැටි සෙනෙහස දුන්නැටි අද වගේ මතකති නුඹ හා හම්බේ මොහොතක් තිබුණි නොදැනීම ගෙවෙන අද මා මෙහි වේ මොහොතක් රැඳුනි සිතුවිලි මැවෙන ඔය නැතු හමුවන තුරු පාරදිහා බලමින් තවෙහෙසයි දැසටමා කිමදෝ පමා මේක ඉතින් පොඩි වීඩියෝ එකක්. ගොඩක් ලොකුවට නෑ. පොඩි වීඩියෝ ටිකක් තියෙනවා ඉතින්. බලන්න මං තව ටිකකින් යාළුවෙක් කරන් එනවා. මේ ඉන්නේ අපේ යාළුවා. හායි කියන්න. හායි. යා තමයි ඉතින් අපේ ගෙදර සුකුරුත්තම. පස්සෙන්ම තමයි. පේනවනේ ගඟ මල්ලා. ඉතින් දැන් අයියයි මල්ලි පේනවනේ. අයියයි මල්ලි කොයි වෙලාවෙ රාන්දු. මේ ඉන්නේ අපේ ගෙදර පතල් හාරනෙක් කෙනා. ඔය පතල් හාරනවා. පේනවනේ ඔයාලට. ඔයාලගේ පොඩ්ඩොත් මෙහෙමද? ඩයල් එක හොයාගන්න නැතුන් ඉතින් කාමරේට ඇවිල්ලා පතල් හාරනවා. පේනව නේද? පුටු අසෙන් ගලා. අපි යමු දැන් පොඩ්ඩට දවල් කෑම කවන්න. මේක තමයි අද යාගේ දවල් කෑම එක. යාට ඉතින් කවලා එන්නම් මං එහෙනම්. පේනවනේ. නෑ. අසෙන් ඉන්නවා. ඌසාමිත්. ඉතින් කවන්නයි හදන්නේ මන් දැන් එයාට කවලා එන්නම්. මගේ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවති නුඹ මගේ ළඟ උන්නැටි සෙනෙහස දුන්නැටි අද වගේ මතකති නුඹ හා හම්බේ මොහොතක් තිබුණි නොදැනීම ගෙවෙන අද මා මෙහි වේ මොහොතක් රැඳුනි සිතුවිලි මැවෙන ඔය නැතු හමුවන තුරු පේනවද ඔය අපේ පූස් පැංචා? එයා මල්ලි බබත් එක්කම තමයි සෙල්ලම. හරි ආදරේ. ඒ දෙන්නාගේ පුදුම යාළුකමක් තියෙනවා. අපි ගෙදර ඉුවේ නෑ. අද කඩෙන් ගෙනාවේ. බලමු අපි මොනවද මේකේ තියෙන්නේ කියලා. ගානකට දාලා බලමු අපි මොනවද තියෙන්නේ කියලා. රස පාටයි බලමු මොනවද තියෙන්නේ කියලා. තමයි අද දවල් කෑම එක. පරිප්පු තියෙනවා, වම්බටු තියෙනවා, මාළු තියෙනවා, කොස්මැල්ලුම් තියෙනවා, මාළු මිරිස් තියෙනවා. ඔය තමයි අද දවල් කෑම. කාලා එන්නම් මං එහෙනම්. බයි
බයි යාළුවනේ. අද මා මෙහිවේ මොහොතක් රැඳුනී සිතුවිලි මැවෙනා ඔය නැතු හමුවන පේනව නේද හොරකුණ්ඩ? වෙහෙසයි දැසුතමා කිමදෝ පමාවේ කාරණා මගේ සතුටකදී නුඹ පානසිනා ඔබ ළඟ ඒ පොඩ්ඩ දෙන් දොයි. මං එහෙනම් වීඩියෝ එක අද මෙතනින් නවත්තනවා. මාත් එක්ක හිටපු ඔයාලට thank you. මා subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න. අලුත් වීඩියෝ ඉස්සරහට බලන්න පුළුවන්.